අද අපි යන්නේ වැවතැන්නේ කෑම්පිං සයිට් එකට. අපි නුවර ටවුන් එකේ ඉඳන් කිලෝමීටර් 37ක් මැදමහනුවර ටවුන් එකට ආවා. එතන ඉඳන් මීටර් 350ක් විතර ගියාට පස්සේ මෙන්න මෙතන ඉස්සරහා හන්දියෙන් දකුණට හැරිලා කිලෝමීටර් 7.8ක් යන්න තියෙනවා අපේ කැම්පින් සයිට් එකට යන්න. අපිට මෙතන ඉඳන් කිලෝමීටර් 5ක වගේ දුරක් කාපට් පාරේ දිගටම යන්න තියෙනවා. අපි මේ වීඩියෝ එකක් කරන්න කියලා හිතුවේ දිගටම කැම්පින් සයිට් එකට යන අයට කොහොමද අපේ පාරේ කන්ඩිෂන් එක ගැන කියන්න. තැන් වල යට වදිනවා වාහනේ. එතකොට දිගටම වැවතැන්නටම යනකම් අපි මේ වීඩියෝ එක කන්ටිනියු කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට දිගටම මේ කාපට් පාර ඊට පස්සේ අපිට හම්බ වෙනවා වැලි පාරක්. ඒ පාරේ සම්පූර්ණ වීඩියෝ එක අපි දෙන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපි බෝමුරේ හන්දියේ කියන්නේ මැදමහනුවර ඉඳන් මීටර් 350ක් විතර ආවට පස්සේ තියෙන හන්දියෙන් දකුණට හැරිලා කිලෝමීටර් 5ක් විතර මේ වගේ සුපිරි කාපට් පාරක යන්න තියෙනවා. ඊට පස්සේ එතනින් වමට හැරිලා යන්න තියෙනවා අපිට කැම්පින් සයිට් එකට යනකම් කන්දක ටිකක් අමාරු පාරක් තියෙනවා. වැලි පාරක්. වැලි කිව්වට ගල් පෑදිලත් එක්ක තියෙනවා. ඒක යන්න තියෙනවා කිලෝමීටර් 3.8ක් විතර. ඉතින් අපි දෙන්න ගොඩක් දවස් ඉඳන් තමයි වැවතැන්න කැම්ප් කරන්න යන්න ප්ලෑන් කර හිටියේ. ඊට පස්සේ අපි දෙන්නටම නිවාඩුවක් හම්බුන වෙලාවේ අපි දාගත්තා වැවතැන්න කැම්ප් කරන්න යමු කියලා. ඉතින් මේ වීඩියෝ එක දිගටම ඩබ් කරගෙන යද්දී ඇත්තටම කියන්න ඕනේ මොනවද කියලා හිතාගන්න බෑ. ඉතින් මම වයිෆ්ගෙන් ඇහුවා මොනවද කියන්න ඕනේ කියලා. එතකොට ඉමේජ් මට කිව්වා දෙපැත්ත ලස්සනයි කියලා එහෙම කියන්න කියලා. දේශගුණය ගැන එහෙම කියන්නත් කිව්වා. ඇත්තටම කියනවා නම් දෙපැත්ත ගොඩක් ලස්සනයි. දැන් මේ හරිය මෙහෙම තිබ්බට තව ටිකක් ඉස්සරහට ගියාට පස්සේ පල්ලෙහෙන් වික්ටෝරියා ජලාශය එහෙම පේනවා. ඒතකොට ගොඩක් ලස්සනයි. ඇත්තටම ලස්සනයි. කාලගුණය ගැන කියනවා නම් අපිට සම්පූර්ණයෙන්ම යද්දී කිසිම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. දැනුත් අවුලක් නැහැ. හොඳට වැහිලා තියෙනවා. උඩට ගියාට පස්සේ පොඩි වැස්සක් ආවා. ඒක විතරයි අවුලකට ආවේ. එහෙම ලොකු අවුලක් ගියෙත් නැහැ. ඇත්තටම දෙපැත්ත ලස්සනයි. ඇත්තම කියනවා නම් කියන්නේ බලාගෙන යන්න ලස්සන දේවල් ටිකක් තිබ්බා. කාලගුණෙත් ගොඩක් හොඳයි අපි ගියපු දවසේ. එතකොට තව කිලෝමීටර් කීපයක් යන ගම මේ වගේ හොඳ කාපට් පාරක යන්න තිබ්බා අපිට. ඊට පස්සේ වැලි පාරකට හැරෙන්න තියෙනවා අපි කලින් කිව්වා වගේම. අපි එතනදී ආය හම්බෙමු.
ඉතින් අපි මැදමහනුවර ටවුන් එකේ ඉඳන් කිලෝමීටර් 5ක් විතර මේ කාපට් පාරේ දිගටම ආවා. ඊට පස්සේ මෙන්න මෙතන හන්දියෙන් තමා වමට දාන්න තියෙන්නේ මේ වැලි පාරට. අපි වමට දාමු. ටිකක් අමාරු පාරක්. මේ පාරේ යනවා නම් පොඩ්ඩක් ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් වැඩි වාහනයක යන්න ඕනේ. අපි යන්නේ ඇල්ටෝ LXi එක. ඒකේ සාමාන්‍යයෙන් ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක තියෙන හින්දා ප්‍රශ්නයක් නෑ ලොකුවට යන්න. එතකොට ඔයාට මේ පාරේ කන්ඩිෂන් එක පේනවා ඇති. කල් පෑදිලා හොඳට පාර නම් හොඳක් කියන්නව නෑ ඉතින්. ඒ වුණාට දිගටම යන්න පුළුවන් අවුලක් නෑ. මේ වගේ තමයි දිගටම පාර තියෙන්නේ. තව මීට වඩා කැඩිච්ච තැනුත් තියෙනවා. ඒ වගේ තැන් තියෙනවා නම් අපි ඉස්සරහට කියන්නම්. හිමීට යන්න බෑනේ. ඒකින්ද මේ වීඩියෝ එක පොඩ්ඩක් වේගෙන් යවන්නම්. එතකොට ඔයාලටත් කම්මැලි නැතුව බලාගෙන ඉන්න පුළුවන්. අපි උඩටම යනවා. උඩටම යනකම් අපිත් එක්ක ඉන්න. අපි ඉතින් උඩහට යද්දි ගෙදරින් සම්පූර්ණ අවසරය අරගෙන ආපු කපල් ටිකක් පල්ලෙහාට ගියා. ඉතින් අපි දිගටම උඩහට යන්න තීරණය කරා. දිගටම පාර මේ වගේම තමයි කැඩිලා තියෙන්නේ. වැස්ස දවස් වලට එහෙම එන්න රෙකමන්ඩ් කරන්න අමාරුයි. ගොඩක් පාර කැඩිලා තියෙන්නේ. කැඩිලා කියන්නේ ඔය වගේ තමයි ගල් පෑදිලා උල් කල් තියෙන්නේ. දිගටම මෙහෙම තමයි ඉතින් වැවතැන්නට යනකම්. මෙතන ඉඳන් ඔහොම යනකොට අපිට දකුණු පැත්තෙන් දක්නට ලැබුණා වික්ටෝරියා ජලාශය. ඇත්තටම හරිම ලස්සනට මෙතෙන්ට ඒ දර්ශනය අපිට දැක බලා ගන්න පුළුවන් වුණා. අපි හිතුවා ඉතින් තව උඩට යනකොට තව ලස්සනට මුළු පළාතම මේ වගේ බලා ගන්න පුළුවන් අපිට කියලා. අපි මේ කැඩිච්ච පාරේ දිගටම එනකොට මරුකටතරට දිය පොදක් වගේ කොන්ක්‍රීට් පාරක් හම්බුණා. මේ දිගටම ගියාට පස්සේ පොඩි ගම් කෑල්ලක් තියෙනවා. ගම් කියන්නේ ඇල වෙන ගම් නෙවෙයි. ගමක් තියෙනවා. ඇත්තටම ඒ හරිය ගෙවල් දෙක තුනක් තියෙනවා. ඒ ගෙවල් දෙක තුන පහු කරගෙන තමයි උඩහට යන්න ඕනේ. ඔන්න ගම් කෑල්ල ඉවර වුණා. ආපහු අපි වැලි පාරට වැටුණා. දැන් වැලි පාර දිගේ අපි නැවතත් ඉහළට ගමන් ආරම්භ කරා. ඇත්තටම උඩහට යන්න ගොඩක් ලස්සනයි. මේ වම් පැත්තෙන් තියෙන්නේ වික්ටෝරියා ජලාශය තමයි පේන්නේ. අපි උඩහට තව ටිකක් යනවා. යන්න පාර ලස්සනයි. ඒ වගේම පොඩ්ඩ සීතල එනවා. ලස්සන පාරක්ද කියන්නේ. අපිට තව පොඩ්ඩ දුරයි උඩහට යන්න තියෙන්නේ.
දැන් අපි ගොඩක් දුරට ඇවිල්ලා තියෙන්නේ. මේ හරියනම් පාර ටිකක් විතර හොඳයි අර අපිට කලින් හම්බුන පාරට වඩා. තව ටිකකින් අපිට බලාගන්න පුළුවන් වෙන උඩ හරිය කොහොමද කියලා. අපි වැවතැන්න කෑම්පින් සයිට් එක ළඟටම ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ හරිය තියෙන පොඩි පෙට්ටිය කඩයක් වගේ සීන් එක. එතනින් ටිකට් එකක් අරගෙන තමයි යන්න තියෙන්නේ. එතකොට අපි එනකොට කවුරුවත් හිටියේ නැහැ. ඒකින් හින්දා අපි දිගටම ආවා. කෑම්පින් කරන්න 2500ක් වගේ ගන්නවා එක කණ්ඩායමකින්. ඔහොම දිගටම ආවට පස්සේ දකුණු පැත්තේ වැවතැන්නේ තියෙන වැව අපිට පේන්න තියෙනවා. ඔය තියෙන වැව. ඊට පස්සේ අපි දිගටම උඩහට ආවට පස්සේ මේ තමා වැවතැන්න කැම්පින් සයිට් එක. උඩටම ආවට පස්සේ ලස්සනටම තනකොළ යායට දිගටම තියෙනවා. අපි එතිත් කට්ටියක් ඇවිල්ලා හිටියේ. ඉතින් අපි වැවතැන්න කැම්පින් සයිට් එකට එනකන් සම්පූර්ණ පාර ඔන්න ඔයාලට වීඩියෝ එකෙන් ගෙනාවා. ඉතින් අපි හිතනවා වැවතැන්න කැම්ප් කරන්න ආසාවෙන් ඉන්න ඔයාලට අපේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙයි කියලා.